ගන්න බුල්ඩෝසර්ට කෝල් එකක්. බුල්ඩෝසර් කතා කරනවාද මාත්‍යා? ඩ්‍රයිවර්ට ගන්න කෝල් එකක්. ඉක්මනට එන්න. පොඩ්ඩයි ඉන්න ලොක්කා. ඊට කලින් මට තියෙනවා කෝල් එකක් ගන්න. පොඩ්ඩක් ඉන්න මිස්. මෙතන බලන් ඉන්න ඇතුල් බලයල්ලා. ය. මහරජානෝ. මොන සකොද මහරජානෝ. මේ මං අර කිව්වේ මගේ පෙට්ටි කඩේ ඉස්සරහා හොටෙල් එක කරන මුදලාලි. එයා මට මේ පෙට්ටි කඩේ කරගෙන යන්න දෙන්නේ නැහැ නේ මහරජානෝ. දැන් මේ නගර සභාවේ මේ නෝන කෙනෙකුයි මහත්තයෙකුයි කරගෙන ඇවිල්ලා මේ බුල්ඩෝසරයක් ගෙන්නලා මේ මගේ පෙට්ටි කඩේ කඩන්න හදනවා. මේ කොහොමද කඩන්නේ? කවුද කඩන්න අවසර දුන්නේ? කවුද ඔකට අත්සන්කොලේ? පොඩ්ඩක් හිටියනම් හාන්දුරුනේ. ඕක ඔය ඔතන ඉන්න ඔෆිසර්ට දෙනවා. පොඩ්ඩක් ඉන්න මහරජානෝ මේ මහත්තයෙක් ඉන්නවා. මාත්‍යා ගොඩ වුණාද? මහරජානෝ මේ මහත්තයා පෝට්න එක ගන්න මේ පොඩ්ඩක් ඉන්න මේ නෝන කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ නෝන නම් ගොඩක් සරයි. ඉන්න මං එයාට දෙන්න. මට අපේ මහරජානෝ මේ දෙන්නම ෆෝන් එක ගන්න බයයි. මම ලවුඩ් ස්පීකර් දාලා තියන්නේ මේ මහරජානෝ. කියන දෙයක් කියන්න. තමුසෙලාට කවුද උතෙන්ට යන්න කිව්වේ? තමුසෙලා දැන් කෙලින්ම ගෙදර යනවා. ආයෙ වැඩට එන්න එපා. ගෙදරම යනවා ගෙදරම. ඔය පෙට්ටි කඩේ දාගෙන ඉන්නේ අපේ හොඳ පාක්ෂිකේ කරිය. තමුසෙලා දන්නවද? මිනිහා ගාල්ලේ. එයාගේ කඩේට මොනවා හරි වුණොත් තමුසෙලාට මොනවද වෙන්නේ කියලා තමුසෙලා බලා ගන්නවා. හරිය? නෑත මුකුත් කරන්නේ නෑත. අපේ මහරජානෝ මොකුත් කරන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මේ අනේ මහරජානෝ මේ මං කිව්වේ අපේ මේ හෝටලේ ඉස්සරහ ධනවංශ මහත්තයා. එයාගේ හෝටලේ උඩ තට්ටුව නීති විරෝධී. ඒක කාටවත් පේන්නේ නැහැ. මේ දුප්පත් මගේ පෙට්ටි කඩේ තමයි හැමෝටම පේන්නේ. කවුද ඔය ඇවිල්ලා ඉන්න නිලධාරියා? බණ්ඩාර බණ්ඩාර. ඔය හෝටලේ යට තට්ටුවක් තියෙනවා සම්පූර්ණම නීති විරෝධී. හරිය? කඩලා දානවා හෝටලේ යටම තට්ටුව. කැඩුවොත් මගේ හෝටලේම බිමට වැටෙනවනේ. හරි. එහෙනම් උඩම තට්ටුව කඩලා දානවා. හරිය? හරි මහරජානෝ මේ බොහොම ස්තුතියි. මේ මං තියන්නම් එහෙනම් තෙරුවන් සරණයි. වැඩේ උන් නැත්තම් මං ආයි කෝල් එකක් දීලා කියන්නම්. එහෙම වෙන්න අපේ හෝටල් එකට